එතකොට මම ඉන්නේ මහා රේල්වේ ස්ටේෂන් එකේ. ඉතින් මේ විදිය එකේදී මම යාපනයට ට්‍රේන් එකේ වැටුණා. යාපනය කියන්නේ ගොඩක්ම දෙමළා ඉන්නේ නගරයක්. ඉතින් මට මේ ගිහිල්ලා මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේද කියලා බලන්න නම් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න වෙනවා. ඉතින් ඔය එන්නේ අපි යාපනයට යන ට්‍රේන් එක. බටන් ටික ඔබාගෙන යන්න ඕනවද? Excuse me? First class. ඒකේ බුක් boys දැන් වෙලාව 11යි 9යි යාපනයට යනකොට 5වත් වෙනවා උදේ. හරි එහෙනම් උදෙන් සෙට් good night. 2 hours later. Good morning guys. දැන් 3:22යි. දැන් ආව යාපනයට. තව ට්‍රේන් එකේ බහිනවා. යාපනයේ තමයි. හරි හරි. good morning guys. දැන් තමයි 100ක් නැගිට්ටේ. දැන් ඇවිල්න්නේ යාපනයේ කොටුවට පේනවා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ බලකොටුවේ මැප් එක. අයිස්ක්‍රීම් කන්න යාපනයේ Okay guys, ඉතින් ඔන්න දැන් ලන්ච් එකට තමයි ගෙවිලා තියෙන්නේ.
දැන් මේ යන්නේ දඹකොළ පට්ටන බලන්න. ඉතින් ඔයාලා හිතනවා මම මෙහෙම රෙකෝඩ් කරන්නේ කියලා මොනවත් වීඩියෝ එකේදී කියවන්නේ නැතුව ඉතින් මෙහෙම කියවොත් එහෙම කට්ටිය බලනවා මොකද කියලා මෙහෙම දැන් ගොඩක් කට්ටිය ඉන්න තැනක එහෙම කියවද්දී ඒකයි vlog එකක් කරලා චූට්ටක් ඔය විදිහේ තියෙනවා ලැජ්ජාවක් තියෙනවා හරි ඉතින් මේක මම හිතනවා ඔයාලා ෂේප් එක බලයි කියලා මේ vlog එක ඊළඟ සුපිරි චැලෙන්ජ් එකක් කරලා vlog එකක් කර දෙන්නම් මේක බලන්න ෂේප් එකේ guys video එක බැලුවට thank you ඔයාලා subscribe කරලා තියාගන්න channel එක ඊළඟට දාන videos එනත් බලන්න bell icon එක click කරලාම තියාගන්න